welcome to my YouTube channel. ඔන්න දැන් වෙලාව 9:19යි. ඉතින් මේ මම ෂෙයා කරගන්නේ overnight study vlog එක. ඇත්තටම මම අද උදේ ගොඩාක් නිදාගත්තා. ඒ හින්දා මම හිතුවේ අද රෑ මම වැඩ කරනවා කියලා. මුලින්ම මම වැඩ පටන් ගත්තේ chemistry වලින්. ඇත්තට මේ කිව්වට අද දවසේ chemistry විතරයි තමයි කරන්නේ. අපි බලමු අද මගේ දවස නම් කම්ප්ලීට් කරලා ඉවරයි. දැන් අපි පොඩි තේ එකක් හදාගෙන පොඩක් රිෆ්‍රෙෂ් වෙලා එන්න. To make those rainbows in my mind. When I think of you sometime, I wanna spend some time with you. Just the two of us. ඉතින් අද වෙසක් දවසනේ. මම තේ එක තැම්බෙන්න තියලා එතකන් මම හදන වෙසක් කූඩුවට ඕන කොළ ටික කපන්න තමයි මේ හදන්නේ. පොඩි වේරියේෂන් එකකටත් එක්ක තමයි මම මේ වැඩේ කරන්නේ. මම මේ වගේ දේවල් කරන්න කොහොමත් ආසයි. ඒ හින්දා මගේ නිදිමතත් ටිකක් ගියා. gari ga gari ga 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 gari pa re 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 sa re 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 sa da sa sa re ga pa re re sa sa pa ma pa ga ma re. ඔන්න ඉතින් ඒ ටික කපලා ඉවර වෙලා මම තේ එකත් හදාගෙන ආය වැඩ කරන්න ගියා. වගේ වැඩ කරලා දැන් වෙලාවත් 3:43යි. ඉතින් මම දැන් කූඩු අලවන වැඩ ටික පටන් ගත්තා. මොකද මම ප්ලෑන් කරන් හිටියේ ගෙදරයි නැගිටිද්දි කූඩුව හදලා ඉවර කරන්න කියලා. ඒත් මේ කූඩුව හදන්න මට ටිකක් වෙලා ගියා. මොකද මට හිතන දේවල් ඒ වෙලේට කර තමයි හැදුවේ. ඉතින් මට අයිඩියා එකක් නැහැ කොච්චර ටයිම් එකක් ඒකට යනවද කියලා. ඔන්න ඉතින් මම මේ ආර්ට් එක නම් ෆස්ට් ටයිම් තමයි try කරලා බැලුවේ. ඒ වුණාට ඒ ඩිසයින් එක දාන්න හිතුවට වඩා නම් ලොකු වෙලාවක් ගියා. මම වෙසක් කූඩුවේ නැද්දලවත් මල් ටිකක් කපා ගන්න තමයි ආවේ. ඒ වුණාට මේක නම් මම කොහෙත්ම හිතපු විදිහට නෙමෙයි ආවේ. මම ඊට වඩා පොඩි බලක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක මට මීටර පොඩි කරන් තිබ්බා. ඒක මගේ තිබ්බ කමෙන්ට් එකට මම ඉක්ම වල ඒ විදිහට මෙලෙපා. ඒකේ මම ඉස්සර අවුට්පුට් එකට වැඩි කැමති නැහැ. That's okay. ඉතින් මම හිමින් වැඩි ටිකක් කපා ගත්තා. මේක තමයි ෆයිනල් ලුක් එක. අද vlog එක මම මෙතනින් වයින්ඩ් අප් කරනවා. Thanks for watching.